ආයබන තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කළ 24 හැවිරිදි ඇලිසා කාසන් පිළිබඳව කතාවයි මේ. තමන්ට අවුරුදු 3දී පමණ අඟහරු ග්‍රහය මතට යෑමට ඇති වූ ආශාව ඉලක්කය වෙනුවෙන් ඇගේ මුළු ජීවිතයම කැප කරමින් සූදානම් වුණා. මේ සියල්ලට මුල් වුණේ කාටුනයක් යයි පැවසුවොත් ඔයා විශ්වාස කරනවද? ඇයි තාමත් කුඩා අවදී රූපවාහිනී දුටු කාටුන එකේ එක් කණ්ඩායමක් අඟහරු වෙත ගමන් කරන මෙහෙමක් ඇගේ නෙත ගැටලා තියෙනවා. එදින රාත්‍රියේම ඇය තමන්ට ගගනගාමීකු වී අඟහරු වෙත යෑමට අවශ්‍ය බව තම පියාට පවසලා තියෙනවා. එතෙන් පටන් ඇය ඒ පිළිබඳව සෙවීමට පටන්ගෙන තියෙනවා. වයස අවුරුදු 6 වන විට ඇගේ විනෝදාංශය වුණේ අඟහරුගේ සිතියම් කටපාඩම් කිරීම. ඊට අමතරව ඇය ග්‍රහලෝක පිළිබඳව පොත්, අභ්‍යවකාශ ගමන් පිළිබඳව වාර්තා, චිත්‍රපට සහ නාසා ආයතනයට අදාළ ඕනෑම දෙයක් තම පියාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙනවා. ඉතින් ඊට අමතරව ඒ පිළිබඳව පුහුණු වීමටද ඇයට අවශ්‍ය වෙනවා. ඇගේ පියා ඒ අනුව ඇය වයස අවුරුදු 7 දී පළමු නාසා අභ්‍යවකාශ කඳවුරට ඇතුළත් කරලා තියෙනවා. එතනින් නොනතුන් ඇය ලෝකයේ ඇති නාසා අභ්‍යවකාශ කඳවුරු 3ටම සහභාගී වූ පළමු පුද්ගලයා බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව ඇය වොෂින්ටන් DC නාසා ආයතනයේ සත්කාරකත්වයේ දරන අඟහරු සමුළුවක ලාභාල්තම පැනලිස්ට්වරිය බවටද පත් වෙලා තියෙනවා. සංනිවේදනයේ වැදගත්කම දන්නා ඇය ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ මැන්ඩරින් යනුවෙන් භාෂා 4ක් කතා කරනවා. ඇලිසා රටවල් 26කට ගොස් අභ්‍යවකාශ කඳවුරු 20කට වැඩි ගණනකට සහභාගී වී තිබෙන බව වාර්තා වෙනවා. තමන්ට වයස අවුරුදු 15 දී උසස් පොසම් එකඩමියේ උපාධිය ලබාගත් ලාභාල්තම පුද්ගලයා බවට පත්වීමටද ඇයට හැකියාව ලැබෙනවා. පෘථිවිය සහ අඟහරු අතර ඇති දුර නිශ්චිත විදිහට වාර්තා වෙන්නේ නැහැ. මේ අතර ඇති සාමාන්‍ය දුර කිලෝමීටර් මිලියන 225ක් ලෙස දැක්වෙන නමුත් මෙම දුර ප්‍රමාණය කාලෙන් කාලයට වෙනස් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වාර්තා වෙන අන්දමට ඒ හේතුව නිසා ගමන් සඳහා හිතකර ලෙස ග්‍රහලෝක පෙළ ගැසෙන්නේ සෑම මාස 26කට වරක් විතරයි කියලා තමයි කියන්නේ. මෙම ගමන සඳහා සාමාන්‍යයෙන් මාස 6ත් 9ත් අතර කාලයක් ගත වෙනවා කියලා වාර්තා වෙනවා. මෙම ගමන ඉතාම දුෂ්කර මෙන්ම ජීවිත අවදානමක් ඇති ගමනක්. මෙහිදී අස්ථි දුර්වල වීම, අහිතකර විකිරණ වලට නිරාවරණය විය හැකි වීම, මානසික ආතතිය වැනි දීර්ඝකාලීන අභ්‍යවකාශ පියාසරිවල ඇති වන සෞඛ්‍ය අවදානම් වලට මුහුණ දීමටත් සිදු වෙනවා. මේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අධිබල කුටීර පුහුණුව, ශුද්ධ ගුරුත්වාකර්ෂණ පරීක්ෂණ, අභ්‍යවකාශ ඇඳුම් ඇගීම්, ඉහළ උන්නතාංශ ගුවන් ගමන් මෙන්ම බර අඩුවීමේ ව්‍යාකූල බලපෑම් වලට හුරු වීමට දියට පුහුණු පාඨමාලා පවා ඇය සම්පූර්ණ කළා කියලා වාර්තා වෙනවා. ඊට අමතරව මේ ගමනේදී ඇය කෙසේ හෝ අඟහරු වෙත පා තැබුවත් නැවත පෘථිවිය වෙත පැමිණීමට විශාල ඉඩකඩක් තියෙනවා. මේ නිසාම ඇය දැනටමත් පෘථිවියේ සිටින කිසිදු පුද්ගලෙක් සමග සම්බන්ධතා නොපත්වන බවත් අනාගත පෘථිවි ජීවිතය පිළිබඳ සැලසුම් නොකරන බවත් ඇයගේ අදහසයි. නමුත් කෙසේ හෝ ඇය නැවත පැමිණියොත් තාමත් 24 වියේ පසුවන ඇයට අනාගත ජීවිතය සැලසුම් කිරීමටද කාලය පවතිනවා. මානවයාගේ අනාගත පැවැත්ම වෙනුවෙන් තම සිහිනය වෙනුවෙන් නිතරම කැපකිරීමක් කළ ඇලිසා කාසන් නම් නාමය කවදා හෝ දිනක ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවුණු නොඅනුමානයි.